නෙමෙයි. කෙයාරින් කියන්නේ ඔයා හොඳට බලන්න ඔයාගේ අම්මා තාත්තා රණ්ඩු සහ දබර ඇති වෙනව ඇති ගෙවල් වල. හැබැයි අම්මා බත් එක කනවද තාත්තා එනකම්? ඔයාට බත් එක බෙදනවද කිසිම වෙලාවක පළවෙනි හැන්දෙන් ගහන්නේ බෙදන්නේ මොකද්ද? දෝතින් අරගෙන පළවෙනි හැන්ද බෙදන්නේ කාටද? තාත්තට. අන්න කෙයාරින්. එයා අම්මා කන්නේ කවදාවත් තාත්තා කනකම්. අම්මට බඩකිරීම වෙලා දැන් තාත්තා මහරෑ නම් එන්නේ බත් එක බෙදලා තියෙනවා. හොදිපිනි බෙදන්නේ මගේ අම්මා මම දැකලා තියෙනවා කරනවා. හොදිපිනි බෙදන්නේ මුලින්ම මුදුන් මල්කඩ වගේ අරගෙන පළවෙනිම බත් හැන්ද ගහනවා තාත්තගේ පිඟානට. බත් ටික බෙදලා වහලා තියලා තමයි අපිට බත් බෙදන්නේ. අපි කෑවත් නොකෑවත් ඒක කරලා තමයි අම්මා බත් එක බෙදන්නේ. මම දන්නවා මේ හැම ගේකම අපේ සංස්කෘතිය වෙන දෙයක් ඒක. තාත්තට බත් එක බෙදනවා. අන්න පුතේ කෙයාරින්. ඊට පස්සේ අවුරුද්දක් කිට්ටු වෙනකොට එහෙම අවුරුදු කිට්ටු වෙනකොට මොන හරි විශේෂ අවස්ථාවක ඔයාට මොන හරි ගෙනත් දෙනවා වගේම අම්මට ගවුම් රෙද්දක් ගවුමක් ගෙනත් දෙනව නේද? අම්මගේ අවශ්‍යතා මොන හරි තිබ්බොත් තාත්තා හොයලා බලනව නේද? හොයලා බලනවා. අන්න කෙයාරින් අනිත් කෙනාව බලා ගන්නවා පරිස්සමින් බලා ගන්නවා. ඔයා මුලින්ම ඔයාත් එක්ක ඔය වගේ මාතෘකාවට කිට්ටු වෙන්න එනම කෙනෙක් හම්බෙච්ච ගමන් ඔයා බලන්න එයාට ඔයාව බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට යාළු වෙන්න එනවා ඌත් කන්නේ අම්මගෙන් තාත්තගෙන්. උගේ යට ඇඳුම අරන් දෙන්නෙත් අම්මා ගාමන් ගිහිල්ලා හම්බ කරන එක. එහෙම එකා කොහමද කෙල්ලෙක් බලාගන්නේ? කොල්ලෙක් පුළුවන් වෙන්න ඕනේ Taman යාළු වෙනවා නම් ඒ යාළු වෙන සීමාවේ මට යාව බලා ගන්න පුළුවන් කාලයක් වෙන්න ඕනේ. එහෙම නැතුව ඔය පාසල් ලව් එක සමහර වෙලාවට ඔය මොන හරි දැන් මේ කෝස් කරන ගමන් එන ඒවා 100% සාර්ථකද කියන එක හොයලා බලන්න වෙනවා. මම මේ ඇත්ත කියන්නේ අවබෝධ